හායි අද අපි ඩේ අවුට් එකක් යනවා මයි කැම්පස් එකේ මගේ යාළුවෝ ටිකයි එක්ක මම අද කැම්පස් එකට ගියේ නෑ යාළුවෝ ටික තාම මගේ එන ගමන් කිව්වා දැන් වෙලාව 2යි වෙලාව නාලා කරලා ලෑස්ති වෙන්න ඕනි යන්න 4ට යන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ බලමු අද ඩේ අවුට් එකේ මොනවද වෙන්නේ කියලා ඔහොමම ඉන්න මේ තියෙන්නේ මං අද ඇඳන් යන්න හිතාගෙන ඇඳුම කොහොම හරි මේකට ගැලපෙන බ්ලවුස් එකක් තිබ්බේ නැහැ. පස්සේ මගේ යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ඇඳගත්තා. ඉතින් කැම්පස් එකේදී ඔහොම තමයි යාළුවෝ ෂෙයා කරගෙන වැඩ කරගන්නේ. මේ කොණ්ඩ කට්ටක් හම්බුණා. මේක මට තෑග්ගකට හම්බුණ එකක් මගේ යුනිඩෝට් එකෙන්. ඒක හරියම ලස්සනයි. ඉතින් මේ තවත් යාළුවෙක් එන්න පරක් වෙනවා කිව්වේ ඒ නිසා අපි චුට්ටක් වෙලා ඉඳලා තමයි යන්න ලෑස්ති වුනේ කොහොම හරි ගමන 4ට දාගත්තට යද්දි 5 විතර වුණා බෝඩිමෙන් ඒ කියන්නේ හොස්ටල් එකෙන් පිටත් වෙද්දිම කොහොම හරි යාළුවොත් එනකන් ඉඳලා යද්දි එළියටම පහිද්දීම වැස්ස පටන් ගත්තා. ඉතින් වැස්ස තිබ්බා කියලා අපි සැලුනේ නැහැ. අපි කොහොම හරි ගමන යනවා කියලා යන්න ලෑස්ති වුණා. මේ ඉතින් මම පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා යාළුවෙට කියලා. කොහොම හරි තවත් යාළුවෝ ටිකක් ඉන්නවා කැම්පස් එකේ. අපි කැම්පස් එකට ගිහිල්ලා තමයි ටවුමට යන්න ඕනේ. එයාලා ටිකක් තව ඉන්නවා. මේ අපි ටික දෙනෙක් තමයි මේ මගේ එන්නේ. කොහොම හරි එයාලත් එක්ක අපි මේ දැන් මේ බස් එකේ නැගලා ටවුන් එකට යනවා. ටවුමට යද්දි කොහොම හරි වැස්ස නැවතිලා තිබ්බේ. යාළුවෝ ටිකත් එක්ක මේ අපි යන්නේ කඩේට. අද කෑම කන්න යන තැන ටිකක් විශේෂයි මොකද මේ අපි කන්න යන්නේ මුස්ලිම් කඩේකින් මම මීට කලින් මෙහෙම කාලා නැහැ මුස්ලිම් අය කනවා කියන්නේ බිම ඉඳගෙන එයාලගේ සම්ප්‍රදායක් තියෙනවා ඒ විදිහටනේ ඉතින් අපිටත් මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් මේ වගේ බිම ඉඳගෙන කඩේකට ගිහිල්ලා කෑම කන එක ෂෝ ඉතින් මේ යාළුවොත් එක්ක කතා වෙවි හරි විනෝදයි යාළුවොත් එක්ක මේ වගේ අත්දැකීම් තමයි තියෙන්න ඕනි කවදා හරි මතක් කරන්න තියෙන මේ වගේ ලස්සන අත්දැකීම් තමයි කොහොම හරි ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි ෆොටෝස් අරගෙන වීඩියෝ ටිකත් අරගෙන කෑම එකක් එනකම් මග බලාගෙන ඉන්න එක තමයි කරන්නේ කොහොම හරි මේ යාළුවා අපි ටික එකට chat එකක් දාගෙන ඉන්නවා අපිට මේ කෑම කන්න තියෙන්නේ සවන් කියලා තියෙනවානේ එතකොට යාළුවෝ ඔක්කොම එක ලොකු පිගානක තමයි කන්න තියෙන්නේ මේ ඉන්නේ අපේ මුදල් ඇමති ඕන දෙයකට බය වෙන දෙයක් නැහැ සල්ලි ප්‍රශ්න තියෙනවා විසඳනවා කොහොම හරි සල්ලි එකතු කරලා මේ අපි කන්න ඕනේ කැම ටික ඕඩර් කරා අපි ගත්තේ චිකන් රයිස් එකයි චිකන් ෆුල් කොත්තු දෙකයි කැම එක කෑවා හරිම රසයි අපි කොහොම හරි මේ කන්න තියෙන සවන්නක යාළුවෝ ඔක්කොම එක පිගානක කන්න තියෙන ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් හරිම රසයි හරිම විනෝදයි ඉතින් එදා දවස ගෙවුනේ ඔන්න ඔය විදිහට අපි කෑම කාලා ඉවරයි දැන් කාලා ඉවරලත් කට්ටිය පොඩි chat එකක් දාගන්නවා hina වෙවි ඔය විහිළු කතා කිය තමයි ඉන්නේ හැමෝටම කාලා දැන් මේ හොඳට මහන්සි වෙලා ඉන්නේ අද වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවරයි අපි ඉතින් කෑම කාලා බීලා ඉවර වෙලා මේ ගමන සතුටින් ඉවර කරනවා ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙන්න එතකම් ගිහින් එන්නම් bye bye